හරි අයබෝවන් එතකොට පොඩි පණිවිඩයක් දෙන්න ආවේ. එතකොට අපි දන්නවා දැන් රටේ ආපදා තත්ත්වයක් ඇති වුණානේ. එතකොට ඒකෙන් ජීවිත ගොඩාක් නැති වුණා. එතකොට ලොකු වේසනයක් වුණා. ඒතර මුලින් මේ ගැන කනගාටුව ප්‍රකාශ කරලා ඉන්නවා. අපි පුළුවන් විදියට මේ අනිත් අයට උදව් කරා. එතකොට මේ කරන්නේ ඒ හා සමානවම වැඩක්. එතකොට ආ දකින්නද මම දාලා තිබ්බ පෝස්ට් එක මම දාලා තිබ්බා ගම් වතුරෙන් පීඩාවටපත් වෙච්ච ඒ උසස් පෙළ කරන ළමයි වෙනුවෙන් අපේ පැත්තෙන් අපි දෙන්න ඕන සපෝට් එක දෙනවා. ඒ කියන්නේ පාඩම් ඔක්කොම අපි ෆ්‍රී කරලා දෙනවා. එතකොට ඒ ගැන දැනුවත් කරන් තමයි ආවේ. එතකොට ICT විෂය ගත්තට පස්සේ දැන් අපිට බැච් දෙකක් තියෙනවානේ 2026 2027. එතකොට 2026 රිවිෂන් එක අපි කොහොමද කරගෙන ආවා. ඒක අපි කොහොමද ෆ්‍රී කරේ ෆුල් ස්ටැක් පේපර් ඩිස්කෂන් එක. ඒ සීරීස් එකම ඔයාලට YouTube එකේ දැන් බලන්න පුළුවන්. අපි පාඩම් 3ක් ඉවර කරලා තියෙනවා. පළවෙනි පාඩමයි, දෙවෙනි පාඩමයි, තුන්වෙනි පාඩමයි. ඒකෝර අපි කන්ටිනියු කරන්න යන්නේ මෙතන ඉඳන් මේ සීරීස් එක 2026 ආයත අපි පටන් ගන්නවා. එතකොට පාඩම තමයි හතරවෙනි පාඩම ලොජික් ගේට්ස්. නැත්නම් තාර්කික ද්වාර. අපි එතනින් මේ සීරීස් එක කන්ටිනියු කරන්න පටන් ගන්නවා. හරි. එතකොට තීරි පැත්තට આવත් එහෙනම් 2027 level අපි ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් ඉවරයි. අපි එතකොට හතරවෙනි පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. හරි. අපි ලයිව් ක්ලාස් එක හතරවෙනි පාඩමෙන් පටන් ගන්නවා. හැබැයි අපි කරපු පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් ඒ රෙකෝඩින් අපි ඔක්කොම ආට ෆ්‍රී ලබා දෙනවා. අපි ඒවා channel එකේ site එකේ අප්ලෝඩ් කරනවා. හරි. එතකොට 2026 රිවිෂන් එක තියෙන අඟහරුවාදා හවස 6 ඉඳන් 8 වෙනකම් 2027 තීරය එක තියෙන්නේ සමුදා 6 ඉඳන් 8 වෙනකම්. හරි. අපි ටියුට්ස් දෙනවා PDF විදියට. ඊට පස්සේ papers දෙනවා. සයිට් එක ගන්න පුළුවන්. ඒ ඔක්කොම අපි WhatsApp group එකට දාන්නම්. එතකොට පල්ලෙහා description එකේ WhatsApp groups වල link තියෙනවා. ඒවට join වෙලා ඔයාලට ඒ tutorials papers ඔක්කොම ලබා ගන්න පුළුවන්. හරි. එතකොට ලංකාවේ මොනම කෙනෙක්ට මේ class එකට join වෙන්න පුළුවන්. එතකොට මම ගැන දන්නේ නැති අයට මම කියන්නම් මම 2022 level කරේ මම තාක්ෂණ වේද විෂය ධාරාව කරේ. ඉංජිනේරු තාක්ෂණ වේදය. එතකොට මම A level වලට A level ICT වලට එකක් තියෙනවා. මට O level ICT එකක් තියෙනවා. දැනට මම මාළඹේ ස්ලිට් එකේ කියන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ 3 වෙනි වසරේ ඉගෙනුම ලබනවා. IT උපාධියක් හදාරමින් ඉන්නවා. හරි. එතකොට ඒ තමයි මගේ පැත්තෙන් හඳුන්වලා දෙන්න තියෙන විස්තර ටික. එතකොට ඔයාලා දන්න යාළුවෙක් ඉන්නවා නම් ICT කරන ලංකාවේ 2026 ඕනම කෙනෙක්ට ලංකාවේ ජොයින් වෙන්න පුළුවන් අපේ ක්ලාස් එකත් එක්ක. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. හරි. ඔක තමයි මට කියන්න ඕනේ. ඉතින් ජොයින් වෙලා ඔයාලට පුළුවන් සපෝට් එක අපි දෙන්නම්. අනිවාර්යයෙන්ම පුළුවන් උපරිමයෙන් අපි සපෝට් එක දෙනවා. මොකද මේ වෙලාවේ උදව් කරන්න නැත්නම් වෙන උදව් කරන්න ලාවක් එන්නෙත් නැහැ. හරි. මගේ පැත්තෙන් මම උපරිම සපෝට් එක දෙනවා. එතකොට ඔයා ජොයින් වෙලා වගේ වැඩේ උපරිම මට්ටමින් කරගන්න. එතකොට 2026 රිවිෂන් එක අඟහරුවාදා 6:00ට 2027 තියරි එක සඳහා 6 ඉඳන් 8 වෙනකම්. හරි. 2027 තියරි එක අර කිව්වා වගේම මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් වල රෙකෝඩින් ඔක්කොම අපි ලබා දෙනවා. හරි. 2026 රිවිෂන් එකට අදාළ full stack paper discussion එක ඒ විදිහටම කන්ටිනියු වෙනවා. තව දෙයක් O level දැන් 2025 O level set එකකින් යහලට අපි විශේෂ pass paper discussion එකක්. කියන්නේ පහුගිය අවුරුදු වල ආපු papers අපි discuss කරනවා pass papers. ඒ පිළිබඳව මම ඔයාලට දැනුවත් කරන්නම් ඉදිරි දිනවල. හරි. එහෙනම් WhatsApp group එකත් එක්ක join වෙලා ඉන්න. 2026 27යි වෙනම groups දෙකක් ඇති. ඒ දෙකට join වෙන්න. හරි. අනිත් එක කිසිම ප්‍රශ්න නැහැ. 2026 ගැන theory cover කරගන්න ඕන නම් 2027 class එකට එන්න පුළුවන්. 2027 ගැනට paper format එකට දැන් ඉඳන් ready වෙන්න ඕන නම් full stack paper discussion series එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. හරි. ඔක තමයි දෙන්න ඕන පණිවිඩේ. එහෙනම් groups වලට join වෙන්න. ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ICT කරන මේ පණිවිඩය share කරන්න. මොකද යාළුවෝ ගොඩාක් වැදගත් මේ අවස්ථාවේදී. නේ? ඉතින් ළමයින්ගේ papers notes ඔක්කොම දැන් ගොඩක් අයගේ නැති වෙලා ඉවරයි. හරි. එහෙනම් ඒක තමයි කියන්න ඕනේ. අපි එහෙනම් ක්ලාස් එකෙන් හම්බෙමු. ජය වේවා. ආයිබෝවන්.